ආයුබෝවන් සුබ දවසක්. අද අපි ආරෝග්‍ය වැඩසටහනෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ඩෙංගු සඳහා ඇති එන්නත් සම්බන්ධවයි. ඉතාමත් සුබ ආරංචියක් ලෝකෙට තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු සඳහා සාර්ථක එන්නත් කීපයක් ලෝකෙ නිපදවලා තියෙනවා. ඒ අතින් නවතම ඩෙංගු එන්නත ඉන්දියාවේදී මේ මෑත දිනයක නීතිගත කළා. ඒ තමයි කියුඩෙංගා. ඩෙංගු වෛරස් එන්නතක් නිපදවීමට ලෝකයේ අවුරුදු 10ක් 15ක් ඉඳලම පරීක්ෂණ කරගෙන යනවා. නමුත් ඔවුන් අතර තිබ්බ දරුණුම අභියෝගය වුණේ ඩෙංගු වෛරස් විශේෂ 4ක් තියෙනවා. ඉතින් මේ එක වෛරස් විශේෂයක් වැළඳුණු කෙනෙකුට දෙවනියෝ තුන්වැනියෝ හතරවෙනි වෛරස් විශේෂය වැළඳුනොත් ඔහුට ඉතා දරුණු ආකාරයේ ඩෙංගු හෙමරජික් ෆීවර් එහෙම නැත්නම් ඩෙංගු රක්තපාත වුණ යන තත්වයට ඔහුට පත්වීමට තරම් දරුණු සාගත විදිහට ඒ ප්‍රතිදේහ නිපදවීම නිසා ඇතිවන්නා වූ ප්‍රතික්‍රියාවක් නිසා රෝගය උත්සන්න වෙනවා. මේ අභියෝගයේ හමුවේ විද්‍යාඥයන්ට ඩෙංගු වෛරස් එන්නතක් නිපදවීම ඉතාම දුෂ්කර වෙලා තිබ්බා. මේ කියුඩෙංගා එන්නත නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ඩෙංගු වෛරස් දෙවනි ප්‍රභේදයේ න්‍යෂ්ටික අම්ල දාම කොඳුරාරටිය අරගෙන එයට ඩෙංගු වෛරස් 1 3 4 යන වෛරස් වල ප්‍රෝටීන ආදේශ කරලා මේ 4 වර්ගයටම ඔරොත්තු දෙන ලෙස බල බිඳින ලද සජීවී වෛරස් එන්නතක් හැටියට තමයි මේ කියුඩෙංගා එන්නත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කියුඩෙංගා එන්නත අවුරුදු 4ත් අවුරුදු 60ත් අතර ඕනෑම කෙනෙකුට ලබා දීමට පුළුවන්. එය සමට ලබා දෙන්නා වූ මිලිලීටර් 0.5ක මාත්‍රයකින් එන්නත් කරන්නා වූ මාස 3න් 3ට ලබා දෙන එන්නත් වාර 2කින් සමන්විත එන්නත් කිරීමේ පද්ධතියක්. මෙහි ඇති විශේෂත්වය තමයි ඔබට කලින් ඩෙංගු හැදිලා තිබ්බද ඩෙංගු හැදිලා තිබ්බේ නැද්ද ඔබ ඩෙංගු සඳහා ප්‍රතිශක්තිය කලින් තියෙන කෙනෙක්ද නැද්ද ඒ කිසිම තත්ත්වයක් මේට අදාළ නැහැ. ඕනෑම කෙනෙකුට අවුරුදු 4ත් අවුරුදු 60ත් ඇතුළත නිරෝගී කෙනෙකුට මේ එන්නත ලබා දෙන්නට පුළුවන් මාත්‍රා 2කින්. මීට අමතරව එක් මාත්‍රාවක් පමණක් ලබා දෙන යෙලෝ ෆීවර් වෛරසය ආදේශ කරගත් එන්නතක් මීට කලින් ලෝකෙ නිපදවලා තිබ්බා. බ්‍රසීලයේ මේ තනි මාත්‍රාවක් දෙන එන්නත සෑහෙන දුරට පාවිච්චි කරා. නමුත් මේ මෑතකදී ඒ එන්නත නවත්තලා තියෙනවා එක්තරා සංකූලතාවයක් නිසා. මේ කියුඩෙංගා එන්නත ලබා දීමෙන් ඩෙංගු සඳහා ප්‍රතිශක්තිය ආසන්න වශයෙන් 80%කුත් ඩෙංගු නිසා රෝහල්ගත වීමේ ප්‍රතිශතය 90%කට පමණ වළක්වා ගැනීමට හැකියාවක් තියෙන බව ඉන්දියාවේ පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් අපේ රටටත් මේ හොඳ ප්‍රවණතාවයක් හැටියට දැනගන්නට පුළුවන්. අපි දන්නවා දැනට ඩෙංගු ආසාදිතයන්ගේ ගණන ශ්‍රී ලංකාවේ 90000 ඉක්මවලා ගිහින් තියෙනවා. ඉතින් අනාගතයේදී ප්‍රතිශක්තිකරණය මගින් ඩෙංගු වළක්වා ගැනීම සඳහා ඇති මේ බලාපොරොත්තුව ඔබට දෙමින් තවමත් අර මදුරාගේ සහ චක්‍රයේ මිනිසාගේ චක්‍රය බිඳීමේ පළවෙනි ඩෙංගු මර්ධන ක්‍රියාවලිය මතක් කරමින් ඔබ සැමට සමු දෙනවා. නැවතත් දිනක ආරෝග්‍ය වැඩසටහනකින් නැවත අපි හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.